ආයිබෝවන් Live on Purpose YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පළවෙනි වීඩියෝදී එහෙම නැත්නම් හඳුන්වා දීමේ වීඩියෝවේදී මා සඳහන් කළා අද ඉඳලා අපි වීඩියෝ 15ක් කරන්නේ cognitive distortions. එහෙම නැත්නම් මනසට බලපාන ඍණාත්මක කරුණු 15ක්. ඒ නිසා cognitive distortions එහෙම නැත්නම් මනසට ඇතිවන ඍණාත්මක කරුණු 15 පළවෙනි කාරණයෙන් විදිහට මම තෝරගත්තේ ෆිල්ටරින් කියන මාතෘකාව. එහෙම නැත්නම් සිතුවිලි පෙරිලා අපේ මනසට ඇතුළු වීම. Live on Purpose කියන YouTube නාලිකාවේ මූලික අරමුණ ගැන අපි පළවෙනි වීඩියෝදී සාකච්ඡා කළා. මම නැවතත් ඒක සඳහන් කරන්නම්. මේ YouTube නාලිකාවේ මූලික අරමුණ තමයි ව්‍යාපාරයක් සාර්ථක කරගෙන යාමට මනෝවිද්‍යාවේ ඇති බලපෑම සහ අපි කොහොමද මනෝවිද්‍යාව අපි සාර්ථකව පාවිච්චි කරන්නේ අපේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට කියන කරුණ. මොකක්ද මේ ෆිල්ටරින්? ඇයි අපි ව්‍යාපාරයක් කරනකොට ෆිල්ටරින් එහෙම නැත්නම් සිතුවිලි පෙරිලා අපේ මනසට එන එක මෙතරම්ම වැදගත් වෙන්නේ? අපට බොහෝ දේවල් හිතෙනවා. අපි බොහෝ දේවල් කල්පනා කරනවා. මේ කාරණේදී ෆිල්ටරින් කියන වචනය ඉතා වැදගත්. අපි දැනගන්න ඕන මනසට ඇතුළු වෙන සිතුවිලි පෙරීමකින් තමයි අපගේ හිත තුළ තැන්පත් වෙන්නේ. මේ ඊටාම සරලව කිව්වොත් ඊටාම සෙමින් එක්තරා දිශාවකට අපගේ මනස යොමු වීමක් සිද්ධ වෙනවා මේ ෆිල්ටරින් එහෙම නැත්නම් පෙරීම තුලින්. මේ කාරණේ මම උදාහරණ කීපයකින් පැහැදිලි කරන්නේ. නමුත් මුල්ම උදාහරණ විදිහට මම මෙන්න මේ විදිහට කරන්නේ. පොදුවේ ගත්තම අපි යම්කිසි ව්‍යාපාරයක් කිරීමට සූදානම් වෙනකොට අපිට එනවා සිතුවිලි බොහෝ දුරට මෙය මට කළ හැකිද කියන එක. මේ කළ හැක්කක් නොවේ කියන එක තීරණය කරොත් ඒ වෙලා තියෙන්නේ ෆිල්ටරින්. එහෙම නැත්නම් සිතුවිලි අපිට පෙරිලා ඇවිල්ලා තියෙන වැඩිපුර මෙය කරන්න බෑ කියන සිතුවිලි. මේදි තව කාරණයක් කියන්න ඕන. යමෙක් හිතනවා නම් මට හන්දට යන්න ඕන කියලා ඒක ප්‍රායෝගික නොවන තර්කයක්. ප්‍රායෝගික නොවන්නේ යම්කිසි පුද්ගලයෙක් ඉන්න පුළුවන් ඇමරිකාවේ හරි ලංකාවේ හරි බොහෝ උගත් එහෙම නැත්නම් මුල ඉඳලම ජීවිතේ ඉලක්කයක් තියාගෙන යනවා. මම නාසයකට යනවා, මම හන්දට යනවා. ඒ කාරණේ නෙවෙයි. මම මේ කතා කරන්නේ ඉතාමත්ම සරලව සාමාන්‍ය පුද්ගලයන් සම්බන්ධයෙන්. මේ කාරණේදී මම මෙන්න මේ විදිහට කියන්නම්. යම්කිසි සිදුවීමක් එහෙම නැත්නම් යම්කිසි උපකල්පනයක් තාර්කික නොවන විදිහට බොහෝ විට මේක ඍණාත්මකයි. ඒ අදහස් සමුදායක් අපගේ හිතට අපගේ මනසට ඇතුල් වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ යථාර්ථය නෙවෙයි. ඒ යථාර්ථය කන පිට හැරවීමක්. සමහර විට මේක මානසික උගුලක්. ඒ උගුලේ වැටුණු විට අපි දන්නේ නැහැ මේක උගුලේ වැටිලා කියලා. අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද? බොහෝ දුරට අපිට anxiety, depression එහෙම නැත්නම් අන්තිමේදී low self esteem තත්ත්වය දක්වාම මෙය යා හැකියි. මොකක්ද මේ anxiety, depression සහ low self esteem කියන එක මම සරලව පැහැදිලි කරන්නම්. අපි හිතනවා නම් අපි විභාගයකදී අපි හැමෝම යම් මට්ටමක තැති ගැන්වීමක් තියෙනවා. අපි කොච්චර පාඩම් කරලා තිබුණත් අපිට යම් කිසි ආකාරයක බයක් දැනෙනවා ඒ වෙලාවේදී. ඒක සාමාන්‍යයි. මේ සමහර විට කෙනෙකුට වෙන්න පුළුවන් ඕනවට වඩා. ඒ කියන්නේ පාඩනුත් කරලා තියෙනවා. ඒත් හරි චකිතයක් තියෙනවා, බයක් තියෙනවා. මේක ඇවිල්ලා තියෙන්නේ මම අර කිව්ව ෆිල්ටර් වෙලා තියෙන්නේ. කොච්චර පාඩම් කරත් මට මේ විභාගෙ ජය ගන්න බැහැයි කියලා වගේ හිතුවිල්ලක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ෆිල්ටර් වෙලා පෙරිලා ඇවිල්ලා තියෙන්නේ ඍණාත්මක අදහස් කීපයක්. මේ anxiety එහෙම නැත්නම් තැති ගැන්ම නිසා යම්කිසි ආකාරයක විභාගයේදී අපි හිතමු ප්‍රතිඵල එච්චර හොඳ නැහැ. එහෙම වුණොත් මෙයාට ડિප්‍රෙෂන් එහෙම නැත්නම් පසුගාමී අදහස් එන්න ගන්නවා. ඇත්තම කතාව මෙයා මේකට මූණ දුන්නා නම් මේ පුද්ගලයා සාර්ථකව ෆිල්ටරින් කියන වචනේ දරගෙන හිටියා නම් පෙරිලා අපිට ඇවිල්ලා තියෙන මනසට ඇවිල්ලා තියෙන ඍණාත්මක සිතුවිලි නිසා කියන එක මේ தත්ත්වය මෙයාට මේ පුද්ගලයාට අවබෝධ කරගන්න පුළුවන්. මෙම කාරණාව self esteem එහෙම නැත්නම් පුද්ගලයාගේ පෞරුෂය මට්ටමකදී බලපෑමක් වෙනවා. ඒ කියන්නේ අපි පසුගාමී, අපි නිතරම චකිතයෙන් ඉන්නේ. ඒ වෙනකොට අපිට හැමතිස්සෙම අපේ සිතුවිලි වලට ඇවිල්ලා තියෙන්නේ අනිත් අය කොහොම සාර්ථකව ව්‍යාපාරය කරත් මට කරන්න බෑ. ඒ කියන්නේ මගේ පෞරුෂයට මේ ගතිගුණ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඇයි? අපේ තියෙන ඍණාත්මක සිතුවිලි නිසා. මේ කාරණය ඔබට වඩාත් පැහැදිලි වෙන්න මම සරල උදාහරණ කීපයක් ගන්නවා.
පළවෙනි උදාහරණය මම මේ විදිහට ගන්නවා. ඔබ කාර්යාලයක වැඩ කරන පුද්ගලෙක් කියලා හිතන්න. ඔබ ඒ සේවය කරන ආයතනයේ ඔබට ප්‍රශංසාවක් හම්බ වෙනවා නිතරම ප්‍රශංසාවක් හම්බ වෙනවා. හැබැයි දවසක ඔබ ගැන යම්කිසි ආකාරයක විවේචනයකුත් එල්ල වෙනවා. මේ විවේචනය එල්ලවීම ඔබට කොතරම්ද බලපාන්නේ කියන කාරණය මේ ෆිල්ටරින් එහෙම නැත්නම් මනසට ඇති වෙලා තියෙන ඍණාත්මක සිතුවිලි පෙරිලා එකතු වීම කියන කාරණය අනුව වෙනස් වෙනවා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඔබට ප්‍රශංසා 10ක් හම්බෙලා එක විවේචනයක් නම් හම්බෙලා තියෙන්නේ ඒක එච්චර ගණන් ගන්න නැහැ. නමුත් තව කෙනෙක් ඉන්න පුළුවන් මට හැමදාම හම්බෙලා තියෙන්නේ හොඳ එහෙම නැත්නම් ප්‍රශංසා. නමුත් අද මගේ ප්‍රධානියා මම විවේචනය කරා මේක මට දරා ගන්න අමාරු කියන මට්ටමින් ඉන්න අය ඉන්න පුළුවන්. මේ තමයි ෆිල්ටරින්. ඒ කියන්නේ කොච්චර හොඳ දේවල් ඔළුවට වැටුණත් ප්‍රශංසා කියන එකෙන් ඔබ සතුටු වෙනවා. නමුත් එක විවේචනයකදී ඔබ මානසිකව වැටෙනවා නම් ඒ කියන්නේ ඔබට සිතුවිලි ඍණාත්මකව බලපාලා තියෙනවා. ඔබගේ පෞරුෂය යම් මට්ටමකදී සැලවීමකට ලක් වෙලා. මේ දැන් අපි ව්‍යාපාරයකට ගලපා බලමු. ඔබ ව්‍යාපාරයක් ඔබ කරන කෙනෙක් හැමදාම හොඳට බිස්නස් තියෙනවා. යම්කිසි හේතුවක් හින්දා එක දවසක් හෝ යම්කිසි දවස් කීපයක් ඔබට බිස්නස් නැහැ. ව්‍යාපාරය කටයුතු කරගෙන යාමදී අපහසුතාව ඇති වෙනවා. නමුත් ඔබ සම්පූර්ණයෙන්ම හිතන්නේ මගේ ව්‍යාපාරය විනාශයි. මට මේ විදිහට අද වෙනදාම අඩු වුණා කියලා කියනවා නම් ඒ ෆිල්ටරින්. ඒ කියන්නේ ඍණාත්මක සිතුවිලි වලට ඔබගේ හිත වසඟ වෙලා. තවත් උදාහරණයක් කියන්නම්. සමහර කෙනෙක් අපි ගමු කාර්යාලයක් කියලා. ඔබ නිතරම විහිළු කරන පුද්ගලයෙක්, බොහොම මිත්‍රශීලී පුද්ගලයෙක්. ඒ අය අතර ඔබේ සේවක මිත්‍රයන් අතර ඔබ ඊටමතම සාමකාමී විනෝදකාමී පුද්ගලයෙක් විදිහට තමයි ප්‍රසිද්ධ. ඒ අතරතුරදී ඔබ අතින් අත්වැරදීමකින් යම්කිසි අනවශ්‍ය විහිළුවක් කෙරිලා හැමෝගෙම විවේචන ලක් වුණොත් ඔබ එදා ඉඳලා විහිළු කරන එක නතර කරනවා නම් ඒ කියන්නේ ෆිල්ටරින් වලින් ඔබට ලොකු බලපෑමක් වෙලා. ඒකට හේතුව තමයි ඔබගේ ගතිගුණ ඔබ තීරණය කරනවා නම් මම අනවශ්‍ය විහිළුවක් කරලා දැන් සියල්ල අවසానයි. මිනිස්සු මං ගැන මොනවද හිතන්නේ? නෑ මේක එක සිද්ධියක් පමණයි. මේ වගේ දේවල් ඕන තරම් අපේ ජීවිත කාලේ සිද්ධ වෙන්න පුළුවන්. අහඹු සිද්ධීන්. මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්න ඕන. මේක ව්‍යාපාරයකට ගලපන්නේත් ඒ විදිහටමයි. ඔබට නිතරම හොඳ තත්ත්වයන් දකින්න බෑ. නිතරම නරක තත්ත්වයන් ලැබෙන්නෙත් නෑ. ඒ නිසා මේක ඊටාත්ම බැලන්ස් එකේ එහෙම නැත්නම් බොහොම ගලපගෙන යන්න අපි දැනගන්න ඕන. තවත් උදාහරණයක් මම ගන්නම් ෆිල්ටරින් වලට. යම්කිසි පුද්ගලයෙක් හෝ කාන්තාවක් අපි කියලා හිතමුකෝ. ශරීරයේ බර අඩු කර ගැනීමට ව්‍යායාම් කරන කෙනෙක්. අපි හිතමු මාසයක් බර අඩු කර ගැනීමේ ව්‍යායාම් කරන අතර මාසය අන්තිමට බර කිලෝග්‍රෑම් 2ක් අඩු වෙලා කියලා අපි හිතමු. ඒ වේගයෙන්ම ඒ විදිහටම ඊළඟ මාසෙත් ඒ බලනකොට සමහරට බර අඩු වෙලා තියෙන්නේ කිලෝ 1ක් හෝ 1.5. දැන් මේ පුද්ගලයා මේ කාන්තාව අපි කියලා අපි හිතමු. දැන් දුක් වෙන්නේ මේ පළවෙනි මාසෙදි කිලෝ 2ක් අඩු වුණා. දෙවෙනි මාසෙදී අඩු වෙලා තියෙන්නේ කිලෝ 1.5යි. දැන් මෙයා හිතන්නේ මේ ග්‍රෑම් 500 ගැන තමයි ඒ පුද්ගලයා හරි ඒ කාන්තාව හරි හිතන්නේ. ඒ කියන්නේ එයාගේ මනස ෆිල්ටර් වෙලා නෙගටිව් ඍණාත්මක සිතුවිලි වලින්. ව්‍යාපාරයකදී අපි ඒ විදිහටමයි ගලපන්නේ. පළවෙනි මාසේ ආදායම අපි හිතමු ලක්ෂය කියලා. දෙවෙනි මාසේ ආදායම 75000ක් වෙනකොට අපිට මතක් වෙන්නේ 75000ක්වත් හම්බුණා කියන එකට වඩා 25000ක් නැති වුණා කියන දේ. දැන් ඔබට යම්කිසි ආකාරයක දැනීමක් ලැබෙන්න ඇති ෆිල්ටරින්. එහෙම නැත්නම් අපිට මනසට සිතුවිලි මනසට එනකොට පෙරිලා එන්නේ කියන අදහස. පෙරිලා කියලා කියන්නේ සිතුවිලි බොහෝ අපිට සිතුවිලි එනවා. ඒකෙන් අපිට ඇවිල්ලා තියෙන ඍණාත්මක සිතුවිලි. දැන් අපි බලමු මේ ෆිල්ටරින් කියන එහෙම නැත්නම් මනසට ඇති වෙන ඍණාත්මක බලපෑම් කොහොමද අපි වෙනත් විදිහකට පරිවර්තනය කරගන්නේ කියන එක. මොකද මේ පුරුද්ද අපි හදාගත්තොත් පුංචි කාලෙදිම මේක හදාගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඊට පස්සේ අපි ජීවිතේ ජයගන්නේ මේ පුරුදු වලින්. මේ හැබිට් කියන එහෙම නැත්නම් පුරුදු හොඳ නරක කියන එක නෙවෙයි. සමහර පුරුදු තියෙනවා මිනිස්සු ජීවිතේ පසු කාලයකදී කලකිරෙනවා. එහෙම නැත්නම් නවත්ත ගන්න බැරි පුරුදු. ඒවා මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබ කවුරුත් දන්නවා. නමුත් සමහර පුරුදු තියෙනවා ඔබ ජීවිතේ ජයග්‍රහණය කරා ගෙන යනවා. ඒ කියන්නේ වාහනයක්
පදවනවා වගේ. ඔබ මුලින් වාහනේ පදවනකොට ඔබ දන්නවා එය චැලෙන්ජ් එකක් එහෙම නැත්නම් අභියෝගයක් තියෙනවා. ඔබට මතකයි ඔබ කොහොමද ගියර් එක දාන්නේ, ඇක්සලරේටර් එක පාගන්නේ, බ්‍රේක් එක පාගන්නේ ඔබ දන්නවා. නමුත් දැන් ඔබ පුහුණු ක්‍රියදුරෙක්. ඔබ දන්නේ ඔබ වාහනේ ඉඳ ගන්නව විතරයි ඔබට මතක. ඔබ දන්නේ අදාළ තැනට ඔබ ගිහිල්ලා ඉවරයි. ඔබ වාහනේ පදවනවා කියලා ඔබ දන්නේ. ව්‍යාපාරිකුත් කරන්න ඕන මෙන්න මේ විදිහට. ඔබ නොදැනුවත්වම ව්‍යාපාරය කරගෙන යන්න ඕන. ඒ එන ප්‍රෙෂර් එක එහෙම නැත්නම් අභියෝගය ඔබට සාමාන්‍ය දෙයක් වෙන්න ඕන. මේ ඍණාත්මක සිතුවිලි වලට මුලින්ම කරන්න තියෙන ඔබ අභියෝග කරන එක. ඒ කියන්නේ අපි හිතමු මේ විදිහට ආවා. අපිට එන්නේ මේ මට කල නොහැක්කක් කියන සිතුවිල්ල එනකොට අපි මේකට හරව ගන්න පුළුවන් නෑ මේක අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් අභියෝගයක් වෙන්න පුළුවන්. මම මේක කරනවා. කරන්නේ කොහොමද? තාර්කිකව ඔබ මේ ප්‍රශ්නේ දිහා විමසලා බලන්න ඕන. ඇයි මගේ ව්‍යාපාරයට මේ මාසෙදී ආදායම අඩු වුනේ? ඒකට හේතු තියනවාද? ඒ හේතු වලට පිළියම් හොයන්න ඕන. එහෙම ඇරුණකොට ඔබ ඒ ගැන කනගාටු වෙනවා කියන්නේ අපරාධ කාලය ඔබ නාස්ති කරනවා. ඒක තේරුමක් නැති වැඩක්. මේ ෆිල්ටරින් එහෙම නැත්නම් කොග්නිටිව් ඩිස්ටෝර්ෂන්ස් වල එක කාරණයක්. මනසට ඍණාත්මක සිතුවිලි පෙරිලා එකතු වීම කියන කාරණය නිකන් අපි කියන දෙයක් නෙවෙයි. මේක පරීක්ෂණ කරලා නිරීක්ෂණය කරලා නිගමන වලට එවිත් තමයි මේ සංකල්ප බිහි වෙලා තියෙන්නේ. දැන් මම ඉදිරිපත් කරන්න යම්කිසි ආකාරයක ව්‍යාපාරික අලුත් අදහසක්. මේක හැම කෙනාටම අදාළ වෙන දෙයක් නෙවෙයි. නමුත් පුංචි උදාහරණ කිහිපයක්. මේ වීඩියෝ කරගෙන යන අතරතුර මා සඳහන් කරන යම් යම් කාරණු ජීවිතේට ගන්න එකපාරටම ගන්න බෑ. මොකද අපි නොදන්න දෙයක් එකපාරටම අපිට ගන්න බෑ. නමුත් මේක හොයන්න. මේ ගැන ඕන තරම් විස්තර තියෙනවා. මමත් කරන්නේ ඒ විස්තර වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමක් පමණයි. සමහර විට මේ මාකටිං කියන මාතෘකාවේදී ෆිල්ටරින් කියන දේ පාවිච්චි වෙනවා. ඒ පාවිච්චි වෙන්නේ වෙනත් ක්‍රමයකට. ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගන්නකොට අපේ මනසට ඇතුල් කරලා තියෙනවා මේ භාණ්ඩය හොඳයි, මේක ප්‍රයෝජනවත් කියන එක. නමුත් ඒ වගේම අපි හිතමුකෝ අපිට නොගැලපෙන ශරීර විෂ සහිත ද්‍රව්‍යයක් හොඳයි කියන දේත් දාලා තියෙන අපේ මනසට මේ විදිහටමයි. සමහර විට මේ ඍණාත්මක අදහස් ටික අපි දන්නේ ඍණාත්මකයි කියලා ෆිල්ටර් වෙලා පෙරිලා අපේ ඔළුවට ගිහින් තියෙන්නේ. අනිත් අය කොහොම කිව්වත් මම මේක පාවිච්චි කරන්නේ මම දන්නවා මේ දේ හොඳයි කියන එක. නමුත් මේක අනිත් අය දන්නව උනාට වැරදි කියන එක මේ පාවිච්චි කරන පුද්ගලයා දන්නේ නැහැ ඒක වැරදි කියන එක. එක්තරා වෙලාවෙදී අවබෝධ කරගත්තත් ශරීරයේ තියෙන රසායනික වෙනස්කම් නිසා ඒ පුද්ගලයාට ඒ ඉතාමත් ලොකු අභියෝගයක් වෙනවා මේ දේ මේ පුරුද්ද නැති කරගන්න. අපි උදාහරණයක් ගමු මේ විදිහට. අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් විකුණන්නේ පලා වර්ග. එතකොට පාරිභෝගිකයෙක් අහනවා මේ පලා වලට මොනවා හරි තෙල් පොහොර ගහලා තියෙනවද කියන එක. සමහර විට මේ පුද්ගලයා දන්නව වෙන්න පුළුවන් තෙල් පොහොර ගහනවා කියලා. එහෙම කිව්වොත් මෙයා හිතනවා නම් මේ පුද්ගලයා වෙලඳ හිතනවා නම් මේ පාරිභෝගිකයාට නැති වෙයි කියන එක තෙල් පොහොර ගහන නිසා බොරුවක් කියන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම නැත්තම් එයා දන්නේ නැත්තම් මම දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ෆිල්ටරින් එහෙම නැත්තම් මේ මනසට ඇති වෙන ඍණාත්මක බලපෑම කියන එක අපිට පුළුවන් හරවන්න ඉදිරි ලොකු ආයෝජනයකට. ඒ කරන්නේ මෙන්න මෙහෙම. මේ පලා විකුණන වෙලෙන්දට පුළුවන් කියන්න මම දන්නේ මේකට තෙල් බෙහෙත් ගහලා තියෙනවද කියන එක. හැබැයි පෙනුමින් නම් කණු කාලක් නෑ මේ කොළ. ඒ නිසා මටත් හිතෙනවා මේකට තෙල් බෙහෙත් ගහන්න ඇති කියලා. හැබැයි මම හිතන් ඉන්නවා තව මාස කිහිපයකින් මගේම කියලා පලා වගාවක් කරන්න. අන්න එදාට මම හිතන් ඉන්නවා තෙල් පොර ගහන්න නැතුව මේ කරගෙන ඉන්න. අන්න එදාට ওই මහත්තයා අහන ප්‍රශ්නෙට මට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මේකෙන් අපි මොකද්ද කරේ? මේ නෙගටිව් thoughts එහෙම නැත්තම් ඍණාත්මක අදහසක් ආව පාරිභෝගිකයන් ඒ ආපු අදහස අපි අරගෙන අපි ඒක රීෆ්‍රේම් කරා. එහෙම නැත්තම් වෙනත් අර්ථයකට හැදුවා. ඊළඟට පාරිභෝගිකයට හිතෙන්න පුළුවන් හරි මේ වෙලෙන්ද කියන ඇත්ත දවසක මට හොඳ පලා ගන්න පුළුවන් තෙල් පොහොර භාවිතයෙන් තොර කියන එක. තවත් එක උදාහරණයක් ගන්නම්. මේ දවස්වල එක්තරා රටවල් කීපයක ඉන්දියන් එහෙම නැත්නම් චයිනීස් ඒ රටවල් දෙකටම ඒ රටවල් වල ඉන්න සංචාරකයන්ට
විරෝධයක් තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියන් සංචාරකයන්ට යම් කිසි රටවල් කීපයකින් විරෝධයක් තියෙනවා. ඒගොල්ලෝ රෙස්ටොරන්ට් වල බෝඩ් ගහලා තියෙනවා අපි ඉන්දියානුවන් පිළිගන්නේ නැත කියලා. ඒ කියන්නේ ඉන්දියන් අයට යන්න බෑ. මෙන්න මේක දැන් අපි ඉන්දියාව කියන්නේ ලොකු රටක්. චීන කියන්නේත් ලොකු රටක්. මෙන්න මේක අපිට අපේ රටේ දියුණුවට භාවිත කරන්න පුළුවන්. මේ කාරණේ මම කිව්වේ අපේ ඔළුවේ තියෙනවා. ඒකත් ෆිල්ටර් වෙලා ඇවිල්ලා තියෙන අදහසක්. සුදු ජාතිකයන්ට හොඳට මුදල් තියෙනවා කියන කාරණේ. ඒ ෆිල්ටර් වෙලා තියෙන අදහසක්. ඒ කියන්නේ සුදු මිනිස්සු දුප්පත් මිනිස්සු නැද්ද? නෑ ඕන තරම් ඉන්නවා. නමුත් අපේ ඔළුවට සිතුවිලි පෙරිලා ඇවිල්ලා තින්නේ සුදු මිනිස්සු සල්ලි තියන අය, කළු මිනිස්සු එහෙම නැත්නම් ඉන්දියන් ජාතිකයෝ සල්ලි නැති අය කියන එක අපේ ඔළුවට ෆිල්ටර් වෙලා ඇවිල්ලා. සෝෂල් මීඩියා වලින් මේක හොඳ කැම්පේන් එකක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෙස්ටොරන්ට් එක ඉස්සරහා අපි ඉන්දියන් ජාතිකයන් සාදරයෙන් පිළිගනිමු. එහෙම නැත්නම් චීන ජාතිකයන් සාදරයෙන් පිළිගනිමු. ඒ වගේ පොඩි සටහනක් දාලා ඕක වෛරල් වුණා නම් මේක ඉන්දියන් ජාතිකයෝ චීන ජාතිකයෝ දකින්නවා. මේ සංචාරකයෝ අපිට හරි වැදගත්. මොකද මේ අයට දැන් වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි. ලෝක තත්ත්වයන් හුඟක් වෙනස්. මේ කාරණේදී අපි රීෆ්‍රේම් කරගත්තා. එහෙම නැත්නම් අපි මනසේ තියෙන සිතුවිලි, ඍණාත්මක සිතුවිලි අපි රීෆ්‍රේම් කරා. වෙනත් විදිහකට අපේ වාසියට මේක හරවගත්තා. ඒ කියන්නේ සුදු හැම තියෙන අයට සල්ලි තියෙනවා, කළු හැම තියෙන අයට සල්ලි නැහැ කියන කාරණය අපි වෙනස් විදිහට පරිවර්තන කරා. එන්න කළු හැම තියෙනවා ඔබ අපි සාදරයෙන් පිළිගන්නවා අපේ රටට. අපි හොඳට සලකනවා. ඕනම කෙනෙක් කැමති අපිට හොඳට සලකනවා නම් ඒ වාසිය අපිට. තවත් එක උදාහරණයක් කියන්නම්. අපි හිතමුකෝ ඔබ ත්‍රිවිල් රියදුරෙක්. මේ දවස්වල තෙල් ප්‍රශ්න නිසා ඔබගේ ත්‍රිවිල් ගමනට යන වියදමත් වැඩි, ඔබගේ පාරිභෝගිකකුත් ඉන්නේ අමාරුයි. ඒ ප්‍රශ්නය කොටස් දෙකටම තියෙනවා. අපි හිතමු පාරිභෝගික ඔබගේ ත්‍රිවිල් එකට නැගලා කියනවා හයර් එකේ ගාණ වැඩි කියලා. සාමාන්‍යයෙන් ඒතකොට වෙන්නේ කේන්ති යනවා අපිට. මම ත්‍රිවිල් නම් මට කේන්ති යන්න පුළුවන්. මොකද මම මේ ව්‍යාපාර කරන්නේ හරි අමාරුයි. නමුත් මේක රීෆ්‍රේම් කරමු අපි. මෙන්න මේ විදිහට. අපි කේන්ති ගන්නව වෙනුවට අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් විස්තර කතා කරනවා. මහත්තයා මොකද කරන්නේ? කොහෙද ඉන්නේ? බඩු ගන්නෙ කොහෙන්ද? ඊටාම ඉක්මනින් පොඩි වෙලාවක් මේකට ඔළුවට අපි දා ගන්නවා. හරි. මේ පුද්ගලයා මේ ගෙදර පොල් නැහැ. මම මේ උදාහරණයක් කියන්නේ. අපේ ගෙදර පොල් තියෙනවත්තේ අපිට කාලා ඉතුරු වෙලා පොඩ්ඩක් විකුණන්නත් තියෙනවා. අපි හිතමු එහෙම. අපි තොග මිලට පොල් විකුණන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට රුපියල් 60යි. එතකොට මේ පුද්ගලයා පාරිභෝගිකයා මේ ත්‍රිවිල් යන පාරිභෝගිකයා ගෙන් අහනවා අපි පොල් ගෙඩියක් කීයද ගන්නෙ? සමහරවිට ඒ පුද්ගලයා අපි හිතමුකෝ කියනවා කියලා රුපියල් 100ට කියලා. දැන් මෙතන තියෙනවා ગેප් එකක්. රුපියල් 60යි රුපියල් 100යි. ඔබට කියන්න පුළුවන් මහත්තයා ඊළඟ එන වෙලාවකදී කියන්නේ මම පොල් ටිකක් ගෙනත් දෙන්න මට රුපියල් 80 ගානේ දෙන්න කියන එක. එතකොට පාරිභෝගිකයා හිතනවා රයිට් මම රුපියල් 100ට ගන්න පොල් ගෙඩිය මට 80ට ගන්න පුළුවන්. මටත් ලාභයි. එතකොට ත්‍රිවිල් රටේ රීදුරා හිතනවා හරි මම 60ට දෙන පොල් ගෙඩිය මම දෙන්නේ 80ට. දෙන්නටම ලාභයි. ව්‍යාපාරයක් එතනින් ගොඩ නැගුණා. කේන්තිය වෙනුවට. හොඳයි මම පළවෙනි වීඩියෝවේදී හඳුනා දීමේ වීඩියෝවේදී මම සඳහන් කළා ඔබ වන්න උත්සාහ කරන්න කියන එක. ඒකේ සාමාන්‍ය නැත්නම් දාලා තේරුම තමයි ඔබ තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා කියන එක. ඔබේ උගත්කමවත්, ඔබේ වත්කමවත්, ඔබේ නුවගත්කමවත් ඒ කිසි දෙයක් මේ ලෝකේ ජීවත් වෙන්න අදාළ වෙන්නේ නැහැ. ඔබ ස්මාර්ට් වෙන්න ඕන. ඒ කියන්නේ ඔබේ අවස්ථාව ඔබ හොයා ගන්න ඕන. මේ ඒකට පාර. එහෙම නැත්නම් මේ වීඩියෝවේ අපි කතා කර ෆිල්ටරින් එහෙම නැත්නම් ඍණාත්මක සිතුවිලි කොහොමද ධනාත්මක පැත්තට අපි හරව ගන්න කියන එක. මේක කාලයක් යනකොට ඒක සාමාන්‍ය දෙයක් පුරුදු වෙනවා. ඒ නිසා ඉතාමත්ම ගෞරවයෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ Live on Purpose කියන YouTube නාලිකාව subscribe කරන්න, like එකක් දමන්න, comment එකක් දෙන්න. නැවත අපි cognitive distortions තව තියෙනවා 14ක් කරුණු. 14 අපි ඒ කරුණු එකින් එක වීඩියෝ 14කින් කතා කරනවා. ඊළඟ වීඩියෝදී නැවත හමුවෙමු. බොහොම ස්තුතියි.